කාලයකට කලින් පුරාතන චීනයේ ගොංමන් නගරය පාලනය කළේ මොණරුන්. ඔවුන් නිම නගරයට සතුටත් සෞභාග්‍යයත් ගෙනාවා. මොණරුන් තමයි හොයාගත්තේ ගින්දර. ඒත් ඔවුන්ගේ පුතා ෂේන් කුමාරයා ගින්දරවල නපුරු බලය ගැන තේරුම් ගත්තා. එයින් ලැබෙන සතුට කොයි තරම් ලස්සන වුණත් ගින්දර කියන්නේ අඳුර සහ විනාශය බව පෙන්නුවා. බියවුණු මව්පියෝ අනාවැකි කියන්නේ ගෙන්නුවා. ඇය කිව්වා ෂේන් දිගටම අඳුරු බලයේ දිගේ ගියොත් දවසක කළු සුදු සටන්කරුවෙකු අතින් ඔහු මිය යන බව. තරුණ කුමාරයා තමන්ගේ දෛවය වෙනස් කරන්න හිතුවා. ඒත් ඔහු කළේ පැන්ඩන් විනාශ කිරීම. පසු ඔහු ආඩම්බරයෙන් මව්පියන් ළඟට ගියා. ඒත් ඒ මුහුණු තුල ඔහු දැක්කේ බය විතරයි. ඔහු සදා කාලයටම නගරින් පිටුහල් කෙරුණා. ඒත් ෂේන් පලිගන්න බවට දිවුරුවා. දවසක ඔහු ඒවි මුළු චීනයම ඔහුගේ දෙපා මුල වැටේවි. ඉවල වෙන්න ළඟ අයුතුමානනි. ඒත් යකඩ මදි. ළඟම ගමට යනවා. වැඩිපුර යකඩ හොයා ගන්නවා. චීනය ළඟදිම මගේ වේ. ඊට පස්සේ මකරන් ශූරය සුපිරි පස් දෙනාට එකතු වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ලෝකේ ඉන්න හොඳම කුන්ෆු කණ්ඩායම් බවට පත් වුණා. හත ඇති එනු සටනට. යාහා. අන්න මකරන් ශූරය පුහුණු වෙනවා. ඔන්න එනවද? 34යි. 4යි. 35යි. 35යි. කල්පනාවෙන් 37යි. ඔබ ඔයා මේ කොහොමද කරන්නේ කියලා. හරි. මාළුවාන් 38යි. හරි අලුත් වාර්තාවක්. යානම් යක්ෂයෙක් කන්නකෝ 40 කරන්න. එයාට 40ක් බෑ. ඉන්නක වඩක් 40ක් කරන්න. හරි කරන්න. හරි අවුරන්න. දැන් ඔයාගේ පුහුණුව සම්පූර්ණයි. ඕ මාස්ටර් ෂීපු මට යන්න ඕනේ මයි යනවා. ඔයාලා ඔක්කොම කන්න එපා හරිද? සමාධි සුවය. සමාධි සුවය. මාස්ටර් ෂීපු කවුද එන්නේ? මංගොල්ලකාරයෝ? එහෙම නැත්නම් ගිනි කන්ද මිනී කන්නද? ඕන කෙනෙක් ආපු දෙන් මං ඒ හැමෝටම ගහනවා. මමත් කම්මැලි ගමේ ඉන්නේ. අතේ පයේ හිරි අර ගන්න විදියක් තිබුණා නම් හොඳයි. මොකද්ද ඔයා කරන්නේ? මාස්ටර් උඩ්වේගේ අන්තිම ඉගැන්වීම් වලින් එකක්. නියමයිනේ. ඒත් කොහොමද ඒක